අයිබෝවන් සුබ දවසක් වාසනාවන්ත දවසක් වෙන්න කියලා අද දවසේ ප්‍රාර්ථනා කරනවා. ඉතින් කාලයකට පස්සේ ඕගොල්ලන් හමුවට ආවේ. කාලයක් නිහඬ වෙලා හිටියා මේ ලස්සන පරිසරය සකස් කරගන්න ඕන නිසා පුංචි හීනයක් තිබුණා. පොඩි වින්ටේජ් ලයිෆ් එකක් ඕනේ කියලා. ඉතින් ඒ හීනය සබෑ කරගෙන ඕගොල්ලෝ ගාවට අදෙනවා. මං අද ඉල්ලන්නේ ඕගොල්ලන්ගෙන් කැමති පාටක් තෝරගන්න කියලා. මේ පාට තෝරගත්තාම ඕගොල්ලන්ට මේ කියවෙන දේ සමහර වෙලාවට ඕගොල්ලන්ට වෙලා තියෙන්න පුළුවන්. එහෙම වෙලා නැත්තම් අනිවාර්යෙන්ම ඉදිරියට වෙයි බලාපොරොත්තුෙන් ඉන්න. වෙලා තියෙනවා නම් මට ඒ ගැන අනිවාර්යෙන් කමෙන්ට් එකකින් සඳහන් කරන්න. හරි දැන් අපි බලමු කැමති පාටක් තෝරගන්න වෙනවා ඕගොල්ලන්ට. වර්ණ වලින් කැමති පාටක් තෝරගන්න. එතකොට මම ඕගොල්ලන්ට මේ කියන කතාවත් එක්ක ඕගොල්ලන්ගේ ජීවිතේ වෙලා තියෙන යම් දෙයක් අනිවාර්යෙන්ම ඒ දේ මට සඳහන් කරන්න. හොඳයි. ඔගොල්ලෝ තෝරගත්තේ සුදු පාට නම්. ගොඩක් අය සුදු පාටට ආසයිනේ මම දන්නවා. පිවිතුරු භවයේ සංකේතය. ඒ වගේ හින්දා සුදු පාටට ආසයි ගොඩක් අය. ඔගොල්ලෝ තෝරගත්තේ සුදු පාට නම් මේ වීඩියෝ එක අහම්බෙන් දැක්කත් මේ වීඩියෝ එක බලන කාලයේ මාස 3ක් ඉදිරියට සහ පසුපසට ඔයගොල්ලන්ට මෙන්න මෙහෙම දෙයක් වෙයි. සමහර වෙලාවට මාස 3කට විතර කලින් මේ දේ සිද්ධ වෙලා තියෙන්න පුළුවන්. වෙලා නැත්තම් ඉදිරි මාස 3ේදී ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලන දවසේ ඉඳලා ඉදිරි මාස 3ේදී මොකද වෙන්නේ කියලා බලා ගන්න. ඔයගොල්ලෝ තේරුවේ සුදු පාට නම් ඔයාලට මෙන්න මෙහෙම දේවල් ටිකක් වෙනවා. ළඟදීම දවසක ආදර සම්බන්ධතාවලට ඉන්න කෙනෙක් නම් ආදර සම්බන්ධයක් ගැන හිතාගෙන ඉන්න කෙනෙක් නම් ඔයාට ඔන්න හොඳ ආදර සම්බන්ධයකට කෙනෙක් හම්බ වෙනවා. ඉඩමක් විකුණන්න හිතාගෙන ඉන්නවා නම් ඉතාම ඉක්මනින් මේ ඉඩම විකුණ ගන්න පුළුවන් වෙනවා. යම් මිලදී ගැනීමක් කරන්න හිතන් ඉන්නවා නම් වාහනයක් ඉඩමක් නිවසක් වගේ දෙයක් ඔන්න ඉදිරි මාස 3 ඕගොල්ලන්ට තියෙනවා මේ කාලය ඇතුළත දෙයක් කරගන්න පුළුවන්. සමහර විට මම මේ කියන දේ පහුගිය කාලේ ඔයා කරගෙන තියෙන්නත් පුළුවන්. ඒ වගේම මව් පාර්ශවයේ ඥාතීන් එක්ක හෝ මමත් එක්ක හෝ යම් යම් ගැටලු අර්බුද ඇති වෙන්න තියෙන ඉඩකඩ වැඩි. එහෙම නැත්නම් Taman වටා ඉන්න කාන්තා පාර්ශවය පිරිමියෙක් නම් බිරිඳ දුව මව බිරිඳගේ අම්මා එහෙම නැත්නම් පුංචිලා ලොකු අම්මලා මේ වගේ කවුරු හරි අසනීප වෙන්න පුළුවන්. ඒ නිසා ටිකක් පරිස්සම් වෙන්න ඕනේ. ඔබ මේ වීඩියෝ එක බලන්නේ පිරිමි කෙනෙක් නම් වැඩ කරන්නේ කාන්තාවොත් එක්ක නම් ඉතාමත් පරිස්සම් වෙන්න ඕනේ. කාන්තාවන්ගේ යම් කේලමක් නිසා එහෙම නැත්නම් කාන්තාවන්ගේ ක්‍රියාකලාපයක් නිසා ඔබ අපහසුතාවයට පත් වෙන්න පුළුවන්. සමහර විට ඔබ කරපු විහිළුව දුරදිග ගිහිල්ලා ඒක අනවශ්‍ය විදිහට තේරුම් අරගෙන අනවබෝධය නිසා මොන හරි දෙයක් නිසා ඔබට කරදර වෙන්න පුළුවන් කාන්තාවෝ අතින්. ඒ නිසා පිරිමි කෙනෙක් නම් මේ වීඩියෝ එක බලන්නේ ටිකක් පරිස්සම් වෙන්න ඕනේ. ඔබ පණිවිඩ හුවමාරු කරද්දී දුරකථන ඇමතුම් දෙද්දී ඒ වගේම ඔබේ ප්‍රධානියා කාන්තාවක් නම් ඒ වගේම වැඩ කරන තැන ඉන්න කාන්තාවෝ නම් කාන්තාවන්ගෙන් ටිකක් පරිස්සම් වෙන්න ඕනේ කාලයක් තමයි ඔබට මේ තියෙන්නේ. ඒ වගේම සෙම හැදෙන්න පුළුවන්, උණ ගැනෙන්න පුළුවන්, අසනීප වරින් වර ඇති වෙන්නත් පුළුවන්, සීතල නිසා ඇතිවෙන අසනීප. ඒ නිසා ඔබ මේ කාලයේ ඉදිරි මාස 3ක කාලේ තම පරිස්සම් වෙන්න සීතල ආශ්‍රිත රෝග වලින් පීඩා වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි මේ කාලේ ඔබට හොඳ මංගල අවස්ථාවලට සහභාගී වෙන්න පුළුවන්. උත්සව අවස්ථාවේදී සමහර වෙලාවට ස්ත්‍රීන් සම්බන්ධ ඔබට හිතවත් ස්ත්‍රීන් සම්බන්ධ උත්සව අවස්ථාවේ දෙන්න පුළුවන්. ඒ වගේම බලවත් කාන්තාව ඔබට මුණ ගැහෙන කාලයක්. සමහර වෙලාවට ඔබේ ප්‍රධානියා වෙනස් වෙලා වෙනත් බලවත් කාන්තාවක් ඔබට මුණ ගැහෙන්න පුළුවන්. ලේසි නැහැ ටිකක් වැඩ කරන එක. හැබැයි ඔබ හොඳින් හිටියොත් ඔබ ඒ කාන්තාව ඔබට හම්බ වෙන මේ බලවත් කාන්තාව ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ මොන වගේ සේවයක්ද කියන එක ඔබ කවුද කියන එක මෙන්න මේ දෙක අතර අවබෝධය තිබුණොත් ඔබට ඉතා හොඳ ප්‍රතිඵල ළඟා කරගන්නත් පුළුවන්. හැබැයි කිසිසේත්ම අනවශ්‍ය විහිළු තහළු වලට හෝ අනවශ්‍ය කතා බහට යෑමෙන් වළකින්න වෙනවා. ඔබ ඔබේ සීමාව අඳුරගෙන හිටියොත් මේ බලවත් කාන්තාව නිසා ඔබට යම් කිසි හොඳ තත්ත්වයක් ලබන්න පුළුවන් වෙනවා. මේ වීඩියෝ එක බලන්නේ කාන්තාවක් නම් ඔබ පරිස්සම් විය යුතු දෙයක් තියෙනවා. ඔබ හොඳම ඉහෙලියකින් මේ කාලේ පරිස්සම් වෙන්න වෙනවා. ඒක නිසා මේ කාලයේ ඔබ විශ්වාස කරන යහළු එහෙලියන් පිරිමි යහළුවන් නෙමේ යෙහෙලියන් නිසා හිත ඇවුල් අමනාපකම් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ ඊටමත් ප්‍රවේශම් වෙන්න ඕනේ. ඒ වගේම යම් යම් වචන හෝමාරු සිද්ධ වෙද්දී එහෙම නැත්නම් sannivedanayේදී ඔබට යම් ගැටලු ඇති වෙන්න පුළුවන්.
ඔබ කියපු නැති දෙයක් කිව්වා කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ කිව්ව දෙයක් වැරදි විදිහට අවබෝධ කරගන්න පුළුවන්. ඒ නිසා කෙසේ වෙතත් ඔබ කාන්තාවක් නම් ස්ත්‍රී පාර්ශවය නිසා හිත රිදීම් කලකිරීම ඇති වෙන්න පුළුවන්කමක් තියෙනවා. මව් පාර්ශවයේ ඥාතීන් හෝ මව වුණත් අසනීප වෙන්න පුළුවන්කමකුත් තියෙනවා. ඒ වගේම ඔබේ දියණිවරු මේ කාලේ පරිස්සම් කරගන්න. දියණිවරු නිසා හිත රිදීම් කලකිරීම ඇති වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඔබේ දියණිවරු ඔබේ විශ්වාසය කඩකිරීම කරන්න පුළුවන්. ඒ නිසා පරිස්සම් කරගන්න වෙනවා ඉදිරි කාල සීමාව තුළදී ඔබට ඔබ සුදු වර්ණය තෝරගත්තා නම්. හැබැයි හැමෝම කියනවා වගේ මාත් කියනවා පිනට දහමට යොමු වුණොත් භාවනාවට යොමු වුණොත් ඒ වගේම කුසල් වැඩි කරගන්න මාර්ග ඔබ හොයාගත්තොත් දානෙ වලට යොමු වුණොත් ඔබට ඉතාම හොඳ ප්‍රතිඵල ළඟා කරගන්නත් පුළුවන් කාලයක් තමයි මේ කාලය. ඒක නිසා පුංචි දුවලා එහෙම ඉන්නවනම් ඔන්න මංගල අවස්ථාවේ දෙන්න පුළුවන්. වැඩි විය පැමිණීමේ අවස්ථා හැම යෙදෙන්න පුළුවන්. ඒ වගේම විවාහ වෙන වයසේ දූවරු ඉන්නවා නම් ඔන්න ඒ අයට හොඳ මංගල අවස්ථා යෙදෙන්න පුළුවන්. ඔබටත් පිරිමි පාර්ශවය අතින් මංගල යෝජනා හැමෙන්න පුළුවන්. අනවශ්‍ය බලපෑම් වෙන්න පුළුවන්. ඒ නිසා පරිස්සම් වෙන්න ඕනේ. කෙසේ වෙතත් හොඳ නරක මිශ්‍ර වෙලා තමයි සුදු වර්ණය තෝරගත් අයට මේ ප්‍රතිඵල ලැබෙන්නේ. හොඳයි. අපි බලමු රතු වර්ණය තෝරගත්තා නම් කවුරු හරි කෙනෙක්. හුඟක් දෙනෙක් හිතන්නේ රතු හොඳ නෑ කියලා. මම දන්නවා ටිකක් අඩුවෙන් තමයි ඔබ රතු වර්ණය තෝරගන්න ඇත්තේ. රතු වර්ණය තෝරගත්තා නම් ඊටම හොඳයි කියලා මම කියනවා. ඔබට අනිවාර්යෙන්ම ජයග්‍රහණයක් ළඟයි. හැබැයි මේ ජයග්‍රහණය ළඟා කරගන්න ඔබට වැඩියෙන් වෙහෙස වෙන්න වෙනවා. වැඩියෙන් ඔබේ දහඩිය පොළවට හෙලන්න ඕනේ කාලයක්. ඔබට රෑ නිදි මරන්න වෙයි. වැඩ ගොඩක් තියෙයි. සමහර වෙලාවට වැඩ ටික ඉවර කරගන්න බැරි වෙයි. ඔබට උසස් වීමක් ළඟයි නම් ඔබට ටාගට් තියෙනවා නම් ඒ ටාගට් ටික අචීව් කරගන්න ටිකක් මහන්සි වෙන්න වෙනවා. ඒ කෙසේ වෙතත් ජයග්‍රහණයක් අත ළඟයි. හැබැයි රතු වර්ණය තෝරගත්ත ඔබ පරිස්සම් වෙන්න ඕනේ. හදිස්සි අනතුරු වලින් කැපීම් සීරීම් වලින් පරිස්සම් වෙන්න ඕනේ. ඔබට ලේ දකින්න තුවාල එහෙම නැත්නම් ඔබේ දකින්න පුළුවන් වෙයි. එහෙම නැත්නම් ඔබ සමීපතම අයගේ තුවාල එහෙම දකින්න පුළුවන් වෙයි. ලේ ගැලීමක් දකින්න අවස්ථාවක් එන නිසා පරිස්සම් වෙන්න ඕනේ. කෙසේ වෙතත් රතු වර්ණය තෝරගත්ත නිසා ඔබට ජයග්‍රහණත් ලැබෙන නිසා ඔබේ ගමන් මාර්ගය වෙනත් හැරවුම් ලක්ෂයක් විදිහට වෙනත් ගමනක් ඔබට මේ කාලයේදී ඉදිරි කාලයේදී හිතෙන්න පුළුවන්. සමහර වෙලාවට රැකියාවක් කරගෙන ආවනම් ව්‍යාපාරයකට අත ගහන්න ඕනි කියලා හිතෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ හිටියේ සේවකයෙක් විදිහට නම් ඔබට ප්‍රධානීන් එක්ක ඉතා පහසුවෙන් වැඩ කරන්න පුළුවන්. හැබැයි ප්‍රධානීන් එක්ක පුංචි මතභේද එහෙමත් ඇති වෙන්න පුළුවන් එහෙම වැඩ කරද්දී. කෙසේ වෙතත් ඔබේ ඉදිරි ගමනට මේ කාලේ ඉතාම හොඳයි. ඔබ රතු වර්ණය තෝරගත්තා නම් වැඩිපුර කැපී පෙනෙන වර්ණයක් නිසා මේ වර්ණයේ ජයග්‍රහණයේ සංකේතවත් වෙනවා. වගේම ඔබට ටිකක් නායකත්ව හැඟීමක් එන්න පුළුවන්. ඔබට පවුල ඇතුලේ එමත් නැත්නම් ඔබේ හාළු මිත්‍රයන් අතරේ ඔබට ප්‍රධානීත්වයක් එහෙම නැත්නම් නායකත්වයක් ඔබට හිමි වෙන්න ඉඩ තියෙනවා. ඉතින් මේ අවස්ථාවෙන් හොඳට ප්‍රයෝජන ගන්න. ඔබට ලෝකයේ ජය ගන්න මේක හොඳ අවස්ථාවක් කරගන්න. කෙසේ වෙතත් ආවේගශීලී වචන සහ ප්‍රචණ්ඩකාරී හැඟීම් ඇති වෙන්න පුළුවන් නිසා පරිස්සම් විය යුතුමයි. ඔබ තෝරාගත්තේ කහ වර්ණය නම් බොහොම හොඳයි. ඔබට සිද්ධ වෙනවා ඉදිරි කාලයේදී උසස් වීමකට. ඔබ උසස් වීමක් බලාපොරොත්තු වෙන හිටිය කෙනෙක් නම් ඔබට උසස් වීමක් ලැබෙන්න තියෙනවා. එහෙම නැත්නම් ඔබේ ප්‍රධානියා මාරු වෙලා වෙනත් ප්‍රධානියෙක් එන්න පුළුවන්. හිටිය ප්‍රධානියාට වඩා හොඳ කෙනෙක් ඔබට මුණ ගැහෙන්න පුළුවන්. කෙසේ වෙතත් දේව දූතයන් හමු වෙන කාලයක තමයි ඔබ මේ ඉන්නේ. දෙවියන්ට පොළොවට බහින්න බැරි නිසා දෙවියෝ මාර්ගයෙන් නෙවනවා දේව දූතයෝ. ඔබට සමහර විට මෙන්න මේ වගේ හොඳ දේව දූතෙක් හම්බ වෙලා ඔබේ මේ ආව ගමන සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුළුවන්. ප්‍රේමය නිසා, රැකියාව නිසා, එහෙමත් නැත්නම් දීපල ලැබීමක් නිසා, අවවාද ලැබීමක් නිසා, ව්‍යාපාර නිසා ඔබේ ගමන් මාර්ගය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. කහ වර්ණය තෝරාගත්තා නම් හොඳ අදහස් ඔබට ඇති වෙනවා. මෙතෙක් පහළ නොවූ අදහස් ඇති වෙලා ඔබේ හිත ප්‍රීතියෙන් නිපිලා යනවා. ඒ වගේම හොඳ මිනිසුන් ඔබට මුණ ගැහෙනවා. මේ හම්බ වෙන හොඳ මිනිසුන් ඊටාම ලස්සන රූමත් අය නෙමෙයි හම්බ වෙන්නේ. නිසා ඔබට සමහර විට මඟ හැරෙන්න පුළුවන්. සමහර විට මේ හම්බ වෙන මිනිසුන් රූපේ තරම් ප්‍රියමනාප නැති වෙන්න පුළුවන්. හැබැයි බොහොම හොඳ හදවතක් තියෙන ලස්සන හදවත් තියෙන මිනිසුන් ඔබට හමු වෙන කාලේ තමයි කහ වර්ණය තෝරාගත්තා නම්. ඉතින් විවාහය වෙනුවෙන් බලන්න හිටියානම් ඔන්න
වාසනාවන්ත කාලයක්. ඒ වගේම රැකියාවේ උසස් වීම වලට නව රැකියාවක් ලබන්න, නව අදහස් ක්‍රියාත්මක කරද්දී ඔබට හොඳ මිනිසුන් මුණ ගැහෙන බොහොම හොඳ කාලයක් තමයි මේ කාලය. ඒ වගේම නොහිතන විදිහට ඔබට පින්දහම් කටයුතු කරන්න වාසනාව ලැබෙනවා. ස්වාමින් වහන්සේලා නිසා ඔබේ ජීවිතේ වෙනස් පැත්තකට යොමු වෙන්න පුළුවන්. සමහර වෙලාවට ස්වාමින් වහන්සේ නමකගේ පුංචි බණපදයක් ඔබේ ජීවිතය වෙනස් කරાવી. ඒ නිසා මේ කාලේ ඉතාමත් වාසනාවන්ත කාලයක් අහවර්ණය පෙරුව ඔබට. ඔබ තේරුවේ කොළ වර්ණය නම් ඔබට මොකද වෙන්නේ? ඔබ දක්ෂයෙක් වෙනවා ජීවිතේ හැම තැනකදීම. නමුත් ඒ දක්ෂතාවයට මෙතෙක් තැනක් ලැබුණේ නැත්නම් ඔන්න අනිවාර්යෙන්ම ඔබට තැනක් ලැබෙන කාලයක් වෙනවා. සමහර වෙලාවට ඔබට තිබුණා නම් ලියකියවිලි වල ප්‍රශ්න, ඔප්පුතිරප්පු වල ප්‍රශ්න, එහෙම නැත්නම් වීසා වල ප්‍රශ්න, ඔය ලයිසන් ප්‍රශ්න වගේ දේවල් තිබුණා නම් ලියවිල්ලක් සම්බන්ධ මොනවා හරි මේ ලියවිල්ලක් එන්නේ නැතුව ඔබේ අනාගත ජීවිතේ හිර වෙලා තිබුණා නම් ඔන්න ඒ දේවල් සාර්ථක වෙන්න ඉතාම හොඳ කාලයක් උදා වෙමින් තියෙනවා. හැබැයි ඔබ අස්සන් සහ ගිවිසුම් වලදී ඉතාම පරිස්සම් වෙන්න ඕනේ. ඔබ අතින් ලියන දෙයක් වරදින්න ඉඩ තියෙනවා. සමහර වෙලාවට චෙක් එකක් වෙන්න පුළුවන්. ඔබ අස්සම් කරලා තියෙන වැඩිය කියවන්නේ නැතුව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ ගිවිසුම් එකඟ වුණොත් ගිවිසුමකට ඒක වැඩිය කියවලා බලන්න නැතුව එකඟ වෙන්න පුළුවන්. ඒ නිසා ඔබට ලැබෙන සෑම ලියවිල්ලක්ම හොඳින් කියවා බලා අස්සම් කරන්න පුරුදු වෙන්න වෙනවා මේ කාලයේදී. ඒ වගේම තමයි ඔබට මේ කාලේ විශේෂ වැදගත්කමක් ඇති වෙන කාලයක් වෙනවා. ඔබට හොඳ යහළු මිත්‍රයින් හම්බ වෙනවා. ඒ වගේම ඔබට යහළුවන්ගෙන් උදව් ගන්න පුළුවන්කම තියෙනවා. ඔබට මේ කාලේදී තීරණයක් ගන්න සිද්ධ වෙනවා. මේ තීරණය ඉතාමත් හොඳ අතකට යන තීරණයක්. ඒක නිසා බය නැතුව මේ තීරණය ගන්න. ඔබ යම් තීරණයක් ගන්න දෙගිඩියාවෙන් නම් හිටියේ කාලයක් තිස්සේ ඔන්න ඒකට හොඳ අවස්ථාවක් තියෙනවා. ඔබ ගන්න තීරණය මොන විදිහේ තීරණයක් වුණත් ඒක ඔබේ ජීවිතේ වාසනාවන්ත කරන තීරණයක් වෙනවා. ඒ නිසා ඔබ බය නැතුව මේ ඔබ ගන්න තීරණයට එකඟව හිතට එකඟව ගන්න. මුල් කාලේ ටිකක් අපහසු වෙයි. හැබැයි කාලයකදී ඔබට ඒ තීරණය සම්බන්ධයෙන් සතුටු වෙන්න පුළුවන්. ඒ වගේම ඔබේ කතාවට අනිත් අය වසඟ වෙන කාලයක්. ඒක නිසා බය නැතුව තමන්ට වඩා උසස් අයත් එක්ක කතා කරලා දේවල් කරගන්න තියෙනවා නම් විශේෂයෙන් සම්මුඛ පරීක්ෂණ එහෙම නැත්නම් ණයක් ඉල්ලීම් වගේ දේවල් ඒ වගේම යම් විකිණීම් වගේ දේවල් කරන්න තියෙනවා නම් ඔබ බය නැතුව කතා කරන්න වෙන කෙනෙක් මාර්ගයෙන් නෙවෙයි හරියටම ඔබම මේ කතාව කරන්න. අනිවාර්යෙන් ඔබේ කතාවට ඒ අහන් ඉන්න කෙනා එකඟ වෙනවාමයි. ඒ නිසා ඔබට ජීවිතේ ඉතාම සාර්ථක වෙනවා කියලා මම බය නැතුව කියනවා. ඔබ තෝරාගත්තේ නිල් වර්ණය නම් මොකද වෙන්නේ? පහුගිය කාලේ තිබු සම්බන්ධතාවයක් එහෙම නැති වුණාද? මේ වෙලාවේ ඉන්නේ ටිකක් මිනිස්සු ගැන කලකිරීමකින්ද? එහෙමත් නැත්නම් හිතේ දෙගිඩියාවක් මේ වෙලාවේ තියෙනවද? මට හරියන්නේ නැහැ. මට මොනවා කරත් වැඩක් නැහැ. මම ඉන්නේ ටිකක් සංක්‍රාන්තික සමයක් වගේ එකක් නිකන් මොනවද කරන්න කියලා හිතා ගන්න බැරි කාලයක්. කනගාටුව නිතර හිතනවා, දුක හිතනවා, සතුට වෙන්න කොච්චර උත්සාහ කරත් සතුට නෑ. ඒ වගේ බවක් ඔබට පේන්න තියෙනවද? සමහර වෙලාවට ගොඩාක් වැඩ කරලා හැබැයි ඒක කාටවත් පේන්නේ නැහැ. සමහර වෙලාවට ඔබ ගොඩාක් ලොකු කැපවීම කළා මේ වෙලාවේ ඒක කාටවත් දැනෙන්නේ නැහැ. අන්න ඒ වගේ තත්වයකද ඔබ ඉන්නේ. අනිවාර්යෙන් එහෙම වෙන්න ඕනේ. සම්බන්ධතා ගිලිහෙන කාලයකයි ඔබ මේ ඉන්නේ. සමීපව හිටපු හුඟක් අය ඔබෙන් ඈත් වෙන කාලයක්. ඒ වගේම ඔබට අතපය වේදනාව, ඇඟේ අමාරු මේ හැමදේමත් එක්ක මානසික පීඩාවකුත් එනවා. ඒ වගේම ආර්ථික ප්‍රශ්නයකුත් එනවා. ඒ නිසා පීඩාකාරී පැති කීපයක් තියෙන නිසා නිල් වර්ණය තෝරාගත්ත ඔබට මේ කාලේ ටිකක් විතර කරදර ඇති වෙන්න පුළුවන්. හැබැයි ඔබ උනන්දු වුණොත්, උත්සාහවන්ත වුණොත් මේ කාලේ ජය ගන්න පුළුවන්. කොහොමද උනන්දු වෙන්නේ? ඔබ අනිවාර්යෙන්ම බෝධියක් ළඟට ගිහිල්ලා ඔබ මොන ආගම ඇදහුවත් ඔබ බෝධියක් ළඟට ගිහිල්ලා බෝකොල්ල අහුලන්න. බෝගස්ස ළඟ අමදින්න ඔබ පුරුදු වෙන්න. දවසකට එක වතාවක් හරි මේක කරන්න. සතියකට වතාවක් හරි කරන්න. මේ බෝගස්සත් එක්ක ජීවත් වෙන්න ටික වෙලාවක්. ඔබට ඔබව හමු වෙන වෙලාවක් වෙනවා මේ වෙලාව. ඒ වෙලාවේදී ඔබේ පෙර කුසල් බලය මේ මොහොතේ යටපත් වෙලා තියෙනවා නම් අනිවාර්යෙන් මිස්මතු කරගන්න මේක හොඳ අවස්ථාවක් වෙයි. ඒක නිසා ඔබට පුළුවන් වෙනවා බෝධීන් වහන්සේත් එක්ක එකතු වෙලා ඔබේ මේ ප්‍රශ්න කතා කරලා ඔබට හිත නිවා ගන්න එකම ස්ථානය මෙතන කරගන්න. ඔබට යහළු මිත්‍රයොත් මේ කාලේ රැහි වෙන්න පුළුවන් නිසා ඔබේ ප්‍රශ්න කතා කරන්න. ඔබට ඔබව හමු වෙන තැනකට යන්න. ඔබට බෝධියක් ළඟ පාදක නැත්නම් ඔබටම භාවනාවකට සමවැදිලා ඔබේ ජීවිතයේ පහුගිය කාලයේ කරපු සියලුම කුසල් සිහි කරන්න. ඔබේ ජීවිතය තුළ
මේ විශ්වයට තමන්ගෙන් වෙලා තියෙන හොඳ දේවල් පමණක් සිහි කරන්න. ගහට කොළට සතා සිව්පාවට මිනිස්සෙකුට දෙවියෙකුට බ්‍රහ්මයෙකුට ඔබ මොනවා හරි දෙයක් කරලා තියෙනවද? ඒ දේ සිහි කළා මේ කාලය අමාරු කාලයක්. නමුත් මේ කාලය ගෙවා ගන්න ඔබට පුළුවන් වේවි. හොඳයි. ඔබ තෝරාගත්තේ කළු වර්ණය නම් ඔබට මොකද වෙන්නේ? ටිකක් විතර අඳුරු කතාවක් ඔබට එයි කියලා ඔබ හිතනවා. හැබැයි එහෙම වෙන්නේ නැහැ. ඔබට විදේශ ගමන් සඳහා සූදානම් වෙනවා නම් අනිවාර්යෙන් මේකට ඔන්නේ යන්න අවස්ථාව තියෙනවා. ඔබ විදේශ රැකියාවකට යන්න සූදානමින් හිටියොත් ඔබට යන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි ඔබට යම් ගනුදෙනුවක් කාලයකට කලින් දීපු ණයක් ඔබට ගන්න බැරුව තියෙනවා නම් ඒක ගන්නත් ඔබට පුළුවන් වෙනවා. ඒකට ඔබ හිතයි කොහොමද මේ කළු වර්ණය තෝරගත්තේ? මොකද හරි අඩුවෙන් තමයි ওই වර්ණය කට්ටිය තෝරගන්න ඇත්තේ. හැබැයි සෑම කළු අලාකුලකම රිදි රේඛාවක් තියෙනවා කියනවනේ. ඉතින් මේ කළු වර්ණය අපි ප්‍රතික්ෂේප කරාට මේ වර්ණයේ තියෙන සුවිශේෂී ගුණාංග කීපයක්. ඒක නිසා මේ ගුණාංගයන් එක්ක ඔබට ඔබේ ජීවිතේ වෙනස් පැත්තකට යොමු කරන්න පුළුවන් වේවි. හැබැයි කටුක කාලයක් ඔබ මේ වෙනකොට ගෙවනවා ඇති. සමහර ලාවට ආර්ථික ප්‍රශ්න විශේෂයෙන් ණය ප්‍රශ්න, ඒ වගේම සමීප සම්බන්ධතා ගිලිහී යාම වගේ දේවල්, ඒත් එක්කම අසනීප මේ වගේ දේවල් එක්ක ඔබට හිතෙනවා ඇති පේන මානෙකවත් මට නම් හොඳ කාලයක් නැහැ කියලා. එහෙම වෙන්නේ නැහැ. ඊටාම හොඳ කාලයක් ඔබට උදා වෙන්න ආසන්නයි ඔබ කළු වර්ණය තෝරාගත්තා නම්. හැබැයි ඔබට යම් කැපකිරීම කීපයක් කරන්න සිද්ධ වෙනවා. අමාරුවෙන් හරි ඔබ ඉන්නේ ටොක්සික් රිලේෂන්ෂිප් එකක නම්, ටොක්සික් සම්බන්ධතාවයක නම් ඒකෙන් මිදෙන්න සිද්ධ වෙනවා ඔබට ඉදිරි අනාගතේ ගොඩනගා ගන්න. මොකද ඔබ නොදැනුවත්වම ඔබට නෙමෙයි ওই ප්‍රශ්නේ, ඔබ කල්පනා කරන ප්‍රශ්නේ ඇත්තටම ඔබේ ප්‍රශ්නයක් නෙවෙයි. එක්කෝ මිත්‍රයෙක් නිසා ප්‍රශ්නයක්, එක්කෝ නෑදෑයෙක් නිසා ප්‍රශ්නයක්, එක්කෝ පෙම්වතියක් හෝ පෙම්වතෙක් නිසා ප්‍රශ්නයක්, එක්කෝ බිරිඳ හෝ සැමියා නිසා ප්‍රශ්නයක්, එක්කෝ දරුවෝ නිසා ප්‍රශ්නයක්, එක්කෝ සහෝදරයෝ නිසා ප්‍රශ්නයක්, එක්කෝ දෙමාපියෝ නිසා ප්‍රශ්නයක්. ඒ නිසා ඔබට ටික කාලයකට සිද්ධ වෙනවා ඔබේ මනසට පීඩාව දෙන මේ සම්බන්ධතාවයෙන් ටිකක් ඈත් වෙන්න. එimhe ඈත් වුණ ගමන්ම ඔබට තේරෙයි ජීවිතේ මේ තාක් කාලයක් හිර වෙලා තිබුණ අමුතු මාවතක් ඔබට විවෘත වෙනවා කියලා. හුඟක් දොරවල් වැහෙන්නේ තව දොරක් විවෘත වෙන්න. ඒක නිසා කළු වර්ණය තෝරගත්තා නම් ඔබ සතුටු වෙන්න. ඔබට වැහෙන සෑම මාවතක් ගානේම පාරක් ගානේම අලුත් පාරවල් විවෘත වෙන්න නියමිතයි. ඒ පණිවිඩය දෙන්න තමයි ඔබට ඔය කළු වර්ණයක පාටම හිතට ආවේ. හැබැයි කැපකිරීම ගණනාවක් එක්ක, දරා ගැනීම ගණනාවක් එක්ක, වෙහෙස මහන්සි වීම ගණනාවක් එක්ක තමයි ඔබට මේ ජයග්‍රහණය ලබා ගන්න තියෙන්නේ. හැබැයි ජයග්‍රහණය අනිත් ජයග්‍රහණ වගේ නෙමෙයි. ඊටමත් ස්ථීර ජයග්‍රහණයක් වෙනවා. සමහර ලාවට ඔබට මේ ලැබෙන්නේ ඔබේ ජීවිතයේ ඉදිරි කාලයට පාතබන ඉදිරි කාලයේ අත්විවරම වෙන්න පුළුවන්. ඒ නිසා මේ ජයග්‍රහණයත් ස්ථීර නිසා ඔබ සතුටු වෙන්න. ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් සිද්ධ වෙනවාමයි. ඉතින් අද දවසේ මේ මම කතා කරපු දේ වලින් ඔබට එකක් දෙකක් හෝ වෙලා තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් තියන්න. වෙලා නැත්තම් අනිවාර්යෙන්ම ඔබ ඒ දේවල්, නරක දේවල් වලින් පරිස්සම් වෙන්න, හොඳ දේවල් වලට සූදානම් වෙන්න. ඔබේ ජීවිතයේ සතුටින් පිරෙනවා ඒකාන්ත. එමුනම් ගිහින් එන්න. සුබ දවසක් වෙනදී සිටියට ස්තුතියි.